අර කාක්කගේ ගෑනිට බබෙක් හම්බෙන්නලු පුතා. කාක්කගේ ගෑනිට බබෙක් හම්බෙන්නලු. කාක්කගේ ගෑණි දැන් අර තාපසයාගේ ඇස් දෙකට ආසාවෙන් ඒ ඇස් දෙක කන්න ඕනවා. කාකි හිතනවා තනියෙන්. හිතලා මට මේ ඇස් දෙක කන්න නම් උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. දැන් මට බබා හම්බෙන්න ඉන්න හින්දා මම මගේ මිනිහට කියනවා මට දොළ දුකක් තියෙනවා. ඒ හින්දා අරකගේ ඇස් දෙකම ඕනේ කියලා. ඒගොල්ලෝ මේකි බුදිය ගත්තා. දැන් කාකා එන්න කලින් ගෑනු පුතුම ගෑනු ඉන්නවා පුතා. පුදුම ගෑනු ඉන්නවා. මම දැක්කා එහෙම කීයක් දවසක් මම අටුගොඩ පන්සලේ බණ තිබ්බනේ. දැන් මාස කීපයකට කලින් අටුගොඩ පන්සලේ බණට යනකොට මම මේ පාරේමයි ආවේ. මම අදත් එනකොට බලාගෙන ආවා හිටියද කියලා පත්තිනි අම්මා. දෙන්න හිටියේ නෑ. මම එතනින් එනකොට 8යි වෙලාව. උදේ 8යි වෙලාව. අපිට ඉස්සෙල්ලා චූම්පාන් මල්ලි යනවා. අපි පිටිපස්සේ වාහනේ එනවා. ගෑ අර චූම්පාන්ගේ නලාවට ඇහැරිලා කොණ්ඩෙත් කඩා දාගෙන රැට ඇඳපු ඇඳුම පිටින් ඇවිල්ලා පැන්නා කියමුකෝ පාරට. ලැජ්ජා බය කියන එක ගෑවිලාවත් නැති කාරකන්නේ ගෑණියක් මේ පාරේ. ඇවිල්ලා පැන්නා. චූම්පාන්ගේ තැඟ හිරිවැටලා ගින් තුස්නීම් භාවයෙන් ඉන්නවා. අපේ කොල්ලත් අහක බලාගෙනම මන් දිහා වපරට බලලා වාහනේ අයින් කරලා දාගෙන අපි එන්න ආවා. මේ ගෑණි පුතා 8 වෙනකම් බුදියලා චූම්පාන්ගේ නලාවට හැරුණා. ඇරිලා අර උදේට කන්න ගන්න ආවේ පොඩි උන්ට. මිනිහට. බලන්න. එහෙම ගෑණි ඉන්නවා ගෙවල් වල පුතා. අර කාක්කයි ගෑණි වාගේ. මේ බෝසත් කතාවේ උගන්වනවා කාක්කා එනකොට ගෑණි බුදි. අසනීප වෙලා කියලා. කාක්කා ඇවිල්ලා අහනවා සොඳුරිය. අසනීපයක්. ඒ වෙලාවේ කපුට දෙනවා කියනවා. ඔබ සතුටු වෙන්නේ ඒත් මට දුක දැනෙන කාරණාවක්. ඔබ පියාණ කෙනෙක් වෙන්නට යනවා. කාක්කා ඇත්තටම සතුටු වෙනවා මම තාත්තා කෙනෙක් වෙන්න යනවලු කියලා. රවුමක් ගිගිල්ලිලා ඇවිල්ලා මොනවද කන්දේ මාතා කියලා වුණා කිව්වා. ඒ කියතකොටම කිව්වා අර තාපසයාගේ අත් දෙක කන්න ඕනේ කියලා. කාක්කා හොඳටම බය වුණා. කාක්කා හොඳටම බය වුණා. මේ උත්තරීතර නරේන්ද්‍රයෙක් වෙච්ච මේ තාපසයාගේ ඇස් දෙක මා කෙසේ නංගන්නද? ඒකම කල්පනා කර කර ඇවිදලා ආපහු ඇවිල්ලා කියනවා වෙන ආසයි එකක් කියන්නකෝ. එහෙම එකක් නැතුව වෙන ආසයි එකක් කියන්නකෝ කියලා කිව්වා. කපුරු දෙනව දෙන්නෙම නෑ වෙන එකකට කැමැත්ත. අරකගේ ඇස් දෙකම කන්න ඕනලු. කරන්න දෙයක් නෑ දැන් කාක්කා නැත්තම් මැරනවලු කියලා කියනවා. කාක්කා හිතේ දුකෙන් බිරිඳට තියෙන ආදරෙන් කෙලෙස් බර ලෝකේ කල්පනා කර කර ඉන්නකොට මිත්‍රයා මතක් වෙනවා. ණයාව. ඒගොල්ලෝ ඉන්න තල් ගහට එහයින් හුඹා හේින්නේ. යනවා. ගිහිල්ලා හුඹා වහන. වහනකොට ණයා එනවා. බොහොම කාලෙකින් මොකද උඹාවේ? කියනවා කාරණා. මෙහෙම එකක් වෙලා. ඒත් මං කොහොමනම් මේ නරේන්ද්‍රයේ ඇස් දෙක ගන්නද? මට ගන්න බෑ. මේකට උඹට පුළුවන් උදව්වක් තියනවා නම් කරපන්. උඹාගේ පාප මිත්‍රයෝ ගැටි. පෞකාර මිත්‍රයා එක ගත්පයිම හරි මං එනවා. ඕක ඇවිදගෙන එනකොට මං තනකොළ ආස්සේ ඇංගිලා ඉඳලා ඕකට කනවා. එතකොටම වැටෙනවා උඹ ඇස් දෙක ගලවගන්න. ඔහොම සිද්ධි නැද්ද බලන්නකෝ අපේ ගම්වල. කොල්ලෙක් යාළු වෙලා ඉන්නවා කෙල්ලෙක් එක්ක. හරිද? ගෙදරින් කැමති නැහැ. කෙල්ලගේ ගෙදර. දැන් මෙවුන් ටික කතා වෙනවා. කැමති නැති හින්දා අපි අරන් පනිමු. දැන් මේ මෝඩයා ගිහිලා කියනවා මේකගේ ගොන් යාළු කලතට.
ගිහිලා ගියපු වැටිය. ඕක එච්චර එකක් නෙමෙයි. වාහනයක් හොයාගත්තා. ගිහිල්ලා හිටිය අහවල් තැන හන්දියේ. ඕක කියනකොටම දාගත්තා ගියා අපි. මට මතකයි මම සත්‍ය කතාවක් මේ කියන්නේ. ඒකොල්ලා අනුරාධපුරේ හොම එකක් වෙලා මෙවුන් ටික අරගෙන පැන්නා. කෙල්ල අරගෙන පයින් කොටම ආලපාල හිටපු හැම යාළුවෙකුටම කෝල් කරලා කිව්වා. කෝල් කරලා කියනකොට ඒගොල්ලෝගේ ගාමන්ට් ෆැක්ටරියක් තියෙනවා. ගාමන්ට් ෆැක්ටරියේ ඉන්න පුතා 4500ක්. විජහට කලබල වෙලා ඔක්කොම පාරට පැනලා අරුන් එන මගේ අහුරුවා. ආයෙත් කොහේ යන්නද පුතා පොඩි කරගෙන 4500ක් පාරේ. නැවතුවා වාහනේ නවත්තනකොටම හරෙන් මෙන් අත දාලා අල්ලගත්තා හිටපියෝ. ගසලා බිම තියන්න නැතුව ගැහුවලු එකෙක් මට කියනවා. ගුඩිකාප එකෙක් මට කියනවා මරුණම කියලාලු හිතුවේ බිම තියන්න නැතුවම ගැහුවලු. සෑහෙන වෙලාවක්. ඇයි පුතා මොන ගාමට් එකක්ද? ගසලා තවත් තියනවා ඒ කැලණි. මූණවල වල අතපයේ ඒ කැලණි තියනවා දා ගුඩිකාප. අවසානයේ ගෑනිත් නැහැ. බන්ධනාගාරේ දවස් 20 ගාණක් ළඟලා ඉස්පිරිතාලවලත් ළඟලා උතුම් කර්මයක් ගෙවුවා පුතා. අර පෞකාර මිත්‍රයන්ගේ බහේ වැටිලා අනවශ්‍ය වුණා ගලවන්න ගිහින්. කාකා ණයට කිව්වා ණයත් ලෑස්ති වුණා. පෞකාරයා ලෑස්ති වෙලා ගිහින් තනකොළ ගොල්ලේ හැංගිලා ඉන්නවා පවුවදා. කාකාත් ඇවිල්ලා තල් ගහේ වහලා බලාගෙන ඉන්නවා දැන් අර කනවා මේක වැටෙනවා මං ගලවනවා ඇස්. ගලවලා අරකිගේ දොළ දුක සංසිඳවනවා. අර රණ කකුලුවා ඉන්න විලට තාපසයා එනවා හැමදාම වතුර ගන්න. වතුර ගන්න ඇවිල්ලා අර රණ කකුලුවා ලොකු කකුලුවා. කකුලුවා එනකොට සලු කොට දාලා කකුලුවා එල්ලෙනවා. සලු කොට එල්ලිච්චාම සලු කොට එල්ලගෙන කකුලුවාව පිරිමැදලා කකුලුවාට ආදරය කරලා දුක සැප බලලා ටිකක් පරිසරයේ අරගෙන ඇවිද්දවල කකුලුවාව ආපහු පොකුණෙන් තියලා වතුර අරන් යනවා. එදත් ඇවිල්ලා පුතා කකුලුවාට සලු කොට දාලා අල්ලගෙන පරිසරයේ පොඩ්ඩක් ඇවිදගෙන ආපහු කකුලුවාව පොකුණට දාන්න එනකොටම කෑව නැහැ. නාය කන කොටම පුතා එහෙමම සේමුරුජ්ජා වෙලා වැටුණා කකුලුවා විසි වුණා. කකුලුවා විසික්කා වෙලා තනකොළ ගොල්ලේ බලාගෙන ඉන්නවා යාළුවට මොකද උනේ කියලා. එතකොටම කාක්කා ඇවිල්ලා වැහුවා පපුව උඩ. කකුලුවා බලනකොට මේකම ඇස් දෙක ගලවන්න හදනවා. විජාර දුවගෙන ගිහිල්ලා කකුලුවා ඔකගේ දිනානේ කොකු අඬු දෙකක් එක අඬකින් අල්ලගත්ත කකුලුවාගේ බෙල්ල දිව එළියට එනවා. කාකගේ බෙල්ල තද කෙරුවා කකුලුවා දිව එළියට ආවා. ඒගොල්ලෝ ආපහු බුරුල් කළාවත් මොකද කරන්න හදන්නේ? ඒකමනේ කිව්වා කාරණා. මගේ තාපස යහළුවාට මේ ඉරණම උනේ කොහමද? මට මේ වැඩි කරගන්න ක්‍රමයක් නැතුව මගේ යාළුවාගේ උපකාරයක් ගත්තා අර ණය කෑවා. ඒකම කකුලුවා දැන් කාක්කගේ බෙල්ලෙනුත් එක අඬකින් අල්ලලා හිර කරගෙන ණයා ඉන්න තැනට ගිහිල්ලා අල්ලගත්ත ණයාගේ බෙල්ලෙන් අනිත් අඩුවේ. අල්ලගෙන දෙන්නම් මෙහෙම කරලා තියාගෙන තද කරලා අහනවා තොපි ඇයි මෙහෙම කෙරුවේ? මේ වාගේ පිම්මන්ත බෝසත් චරිතයකට දුෂ්ටයෝ ඇයි මේ වැඩේ කෙරුවේ? තොපේ ගෑන්ට කන් දෙකක් ඇත්තෙම නැහැ. ඒ හම්බෙන්න ඉන්නේ කාට ඒ තරම් කරුමයක් පරිසම් දීලාද දෙන්නේ. මේ තාපසයාගේ ඇස් දෙක ගලවන්න ණයාගේ බෙල්ල හිර කෙරුවා මැරෙන්නම. හිර කරනකොට කෑ ගැහුවා මරන්න එපා කියලා. ඒකමද කිව්වා දැන් මේ තාපසයාට කාපු දැනට කට තියලා විස උරෝලා තාපසයා නිරුපද්‍රිත කරලා දුන්න නැත්නම් තෝ මරනවා. ඒකමද කැමති වෙලා කාපු දැනට කට තියලා ආපහු විස උරෝලා ණය සියලුම විස ගත්තා. අරගත්තාම තාපසයා නිරුපද්‍රිතව නැගිට්ටා. තාපසයා නැගිටලා බලනකොට තමන්ගේ යාළු රණ කකුලුවා සත්තු දෙන්නෙක්ගේ බෙලි දෙකෙන් අල්ලාගෙන ඉන්නවා. ඒකම තාපසයා කියනවා මිත්‍රය මේ අහිංසක සතුන්ට උඹ කුමකට නම් හිරිහැර කරන්නේ?
මහා පාපයකට කර තියන්නේ නැතුව වුන් දෙන්න අතහැරපන්. කකුලුවා කියනවා මිත්‍රය තාපසතුමනි මේ වාගේ දුෂ්ටයෝ මේ ලෝකයේ ඉතුරු කෙරුවා. අද ඔබ වහන්සේට හෙට තව එක්කුට විනාශයක් කරනවා මිසක් මෙවුන්ගේ සුබඵල නැහැ. ඒ හින්දා මින් මත්තර මෙවැනි දේ නොකරන්න පාඩමක් උගන්වන්න ඕනෑ කියලා කතුරු දෙකක් වාගේ අඬු දෙකෙන් තද කළා මරුවාරු දෙන්නා. මරලා වීක. කාකි තල්ගහේ උඩට වෙලා ඉඳලා ආගිය අතන්න තුයි ගිල්ලිලා ගියා යන්න කන්න ගිහිල්ලා අනුන්ගේ වාගිලින්න ගිහිල්ලා උන් හිටි දැන් නැතුව ගියා. යාළුවොත් නැහැ මිනිස්සුත් නැහැ ඔක්කොම ඉවරයි. අවසානයේ මැරිලා තුන් දෙනාම සතර අපා ගත වුණා. අවීචි මහා නරකාදියට ගියා. තාපසයයි රණකපුලුවයි දෙන්න සුපුරුදු මිත්‍ර දාමයෙන් බවුන් වඩමින් සංසාර ගමනේදී කළ මහා කුසලයන්ගේ ශක්තියෙන් දෙව්ලොව උත්පත්තිය ලැබුවා. පින්නතු මේ ලෝකයේ මේ ඉන්නවා පව්කාරයෝ. වරදට ඇද ගන්න පාප මිත්‍රයෝ ඕන තරම්. වරදින් අත මුදවන්න වීර්ය කරන්න. මිතුරු තුමෝ දුක සැප දෙක හිම පැවති බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවි. කවදාක්වත් පින්නතුනි කල්යාණ මිත්‍රයා පිටු පාන්නේ. වරදට බැඳෙන්න දෙන්නේ. යහපතෙහිම යොදවන. දියුණුවම ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂාවම ලබා දෙනවා. කීර්තියෙන් ගෞරවයෙන් අභිමානයෙන් දිවි ගෙවන්නට මඟ පෙන්වනවා. බිත්තිය කාඳින ලද රූපයක් කවදාවත් පිටු නොපා තමා දෙස බලා සිටින්නාසේම පින්නතුනි මිත්‍රයා සුපුරුදු මිත්‍රයාගේ තමන්ගේ කලන මිතුරාගේ ජීවිතේ පෝසත් කරනවා. අපි සමාජෙදි පුතේ තෝරගන්න ඕනේ. වැඩිහිටියෝ හැටියට ඔබත් දරුවෝ හැටියට නොබත් තෝරගන්න ඕනේ කවුද ආශ්‍රය කරන්න ඕනේ.